ඔකේ හෙල්ලෝ යාළුවා පිළිගන්නවා ඔන්න ඉතින් අද ආවේ මම දාලා තිබ්බ පෝස්ට් එකක් මේ YT එකේ මම ඔයගලන්ට මේ ඒක නැද්ද කොහොද ඔය කැපුවා මම හරි මම ඔයගලන්ට දානවා කියලා මේ ස්ටීම් දැන් මේ හරි පේන්නේ නැහැ උනාට මේක දැන් මේ මම ස්ටීම් මගේ account එක ඔයගලන්ට මොකද මම කලින් දාපු වීඩියෝ පැහැදිලි නේ මට account පෙන්වන්න කියලා තමයි මම දාලා account එකේ අපි බලමු මේ තියෙන බලමු පෝස්ට් එක උදේ අපි තියෙන අලුතෙන් ගේම් එකක් දැම්ම ස්ටම්බල් එක බලමු මේ ගත්තා මේ ඉතින් හරි අපි එහෙනම් මම අද පෙන්වන්න account එක මේ මගේ කාඩ් එඩ් කරලා නැහැ account එක මම දැන් මම කාඩ් එකක් නැති හින්දා ඉතරට තමයි ඇඩ් කරන්න වෙන්නේ එක්ස්ප්ලෝර් කරන වැඩක් මේ ලයිබ්‍රරියට යමු ලයිබ්‍රරියට හරි ඉතින් මෙහෙම තමයි තියෙන්නේ මෙහෙම අපි මම කාණ්ඩ තුනකට බෙදලා තියෙනවා ගේම්ස් වල ටිකක් කන්ට්‍රෝලර් ගහන ඒවා මේ දැන් මම නෝමල් ප්ලේ කරන ගේම් එකක් සහ දෙක නම ලෙවල් මේ වැඩක් නෑ ගහන්න බෑ මේවා මේ නෑ ගහන්න නෑ මොකද මේ පේනවනේ මේ GB මේ ඒවා බෑ ගහන්න මේවා මෙහෙම තමයි ලිස්ට් එක මේ තියෙනවා කොහමද ගේම් තියෙනවා 3 6 9 12 15 18 ඔව් ගේම් තියෙනවා අර කියන්නේ 50ක් විතර මෙතන තියෙන ගේම් මේවා එන්නේ ඒක ඉන්න ගමන් එක එක පොඩි පොඩි ගේම්ස් ලේකන් මම කමියුනිටි එක ගැන එහෙම ලොකුවට නෑ මොකද account එකක් හදලා නැති හින්දා කමියුනිටි එකට මම එහෙම ලොකුවට එවෙන්නේ නෑ වැඩක් නෑ මට chat කරන්න කවුරුත් නෑ දැනුත් නෑ Steam account එකක් හදන හැටි දන්නේ නැත්නම් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේකට ගියා Steam මේ email දෙමින් පිට Steam කියලා ගහපු ගමන් මෙන්න මෙහෙම මෙතන එනවා අපිට මෙන්න මෙහෙම welcome to Steam කියලා ඔන්න ඕක ඔබපු ගමන් දැන් බලමු මේකත් තියෙන අද ඉස්සර ඔයගොල්ලෝ මෙන්න මේ වගේ දෙයකට එනවා මෙතනින් ඔයාලට පුළුවන් මේ මෙතන install steam කියන එක ක්ලික් කරපු ගමන් ඔයගොල්ලන්ගේ ෆයිල් මේවකට යනවා මේවක මේ install වෙන ෆයිල් එක යනවා ගිහිල්ලා ඔයගොල්ලන්ට මේක චූලිම ඔයගොල්ලන්ගේ මේක ඔයගොල්ලෝ කම්පියුටර් එකක් නම් කම්පියුටර් එක ලැප් එකක් නම් ලැප් එක අපිට ෆෝන් එකට උනත් දාන්න පුළුවන් මම මට එහෙම ලොකු මම ෆෝන් වලට අපිට මේ ඊපස්සේ බලුවොත් මෙතන මගේ කොහොමද මෙහෙම තමයි ගේම්ස් එක තියෙන්නේ ඉතින් දැන් ලොකුවට දැන් පිට දැන් අත කවද්ද 28 කියන්නේ අද දැන් තව දවස් 3ක් වගේ ඉන්න ඕනේ මාසෙ ඉවර වෙන්න මොකද අයිෆයි මෙයා වෙන්නේ ඉඳලා අද ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේකේ මම ගේම් ප්ලේ එකක් ගේන්න බලන්න ඕනේ මේක ඩවුන්ලෝඩ් කරන්න ගේනවා නම් බලමු ඉතින් account එක මෙතන තියෙනවා අපි බලමු මම අනිවාර්යෙන්ම කාඩ් ඇඩ් කරනවා කාඩ් එකක් මම හදපු ගමන් ඇඩ් කරනවා වීසා එක දැන් නෑ හින්දා බෑ මේ ලෙවල් එකක් නෑ මුකුත්ම නෑ කිසි දෙයක් නෑ නිකන් මෙහෙම නෝමල් පේන්නනවා මගේ මේ වගේ මේ එච්චරයි මේ ලොකු පාඩුවක් ඇත්තටම achievement complete වෙන්නේ නෑ මුකුත්ම වෙන්නේ නෑ ළඟදී මම ඒක කරනවා මේ මම හිතන්නේ ළඟදී ගේම් එකක් තියෙනවා බලමු මොකද මේවා ගහන්න තමයි රික්වයර්මන්ට්ස් මම ඔයාලට පෙන්නන්නම් මගේ තියෙන මේ එකක් නේ නැත්නම් මට එපා වෙලා තියෙන්නේ ගහන වුණා කරන ඔන්බෝඩ් ග්‍රැෆික් තියෙන වැඩක්ම නැහැ SSD එකක් තියෙනවා කලින් Wi-Fi එක පෙන්නනවා මෙමරි එක 8යි 7.8ක් මම දැන් මොනවාට යූස් කරලාද දන්නේ නැහැ මෙච්චර මගුල i3 මට වැඩක්ම නැහැ ප්‍රොසෙසරේ ඇත්තටම තියෙන ගොබ්බ ප්‍රොසෙසරයක් තමයි තියෙන දෝන ගොබ්බම් ප්‍රොසෙසරේ තියෙන්නේ මට දන්න නම් කියන්න මෙන්න මෙතන පොඩ්ඩක් මට මේක වැඩි කර ගන්න ඕනේ මේ වෙයි මොකද දෙයක් තියෙනවා මම පෙන් එක ගහලා අපිට මෙතන
ස්ටෝල් කරන්න පුළුවන්කම තියෙද්දි මම අපිට හිතන්නේ මගේ පෙන් එකෙන් කරන්න බෑ. එතන අපිට පුළුවන් මෙන්න මෙතන මෙහෙම කරලා මේ ඇඩ් ඩ්‍රයිව් එකට ගියාම අපිට පෙන් එකක් තියෙනවා ඒක අපිට ඇඩ් කරන්න පුළුවන්. අතරම දැන් මම දන්නේ නැහැ ඇයි කියලා. හරි. මේක දන්න කෙනෙක් ඉන්න පොඩ්ක් මාව අප්ඩේට් කරන්න. මේ දැන් මෙහෙම තමයි තියෙන්නේ. මම දැන් මේක ගහන්න කියලා හිතන්නේ දැන් account එක මම හිතනවා දවසක් පේඩ් ගේම්ස් නෑ පේඩ් එකක්වත් පේඩ් ගේම් කියන්නේ මේ අපිට ඕන ඇඩ් කරගන්න පුළුවන් මෙතන නිකන් ගහන්න බෑ මට මොකද අපි නිකන් උදාහරණයකට ගමු දැන් මෙතන ෂැඩෝ එක බලමු ෂැඩෝ 5 මේ ෂැඩෝ 5 නෙමෙයි ඒක කියන්නේ ෆ්‍රෝස් එක බලමු ෆ්‍රෝස් එක ෆ්‍රෝස් මෙතෙන් කොහොමද මේ $48යි අලුත් මේක ෆ්‍රෝසලගේ ජපන් වයිබ් ඉතින් ගන්න බෑ මේකේ දාන්නවත් දැන් SSD on GTX i5 න ඇත්තටම මේක ප්‍රශ්න හොඳයි ඒ ගන්න බැරි හින්දා බෑ ගන්න එහෙනම් මම හිතනවා ඔයගන්ට ලාභෝදයක් ගන්න පුළුවන් වෙනද කියලා අද මගේ මේ මේක ගැන account එක ගැන ඉතින් අමත් මේ වීඩියෝ එක මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න නම් යනවා තාම ආයි බයි 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 ගුඩ